அனைவருக்கும் வணக்கம். அஸ்ஸலாமு அலைக்கும். இந்த காட்சி கூடமானது வாழை நார் மற்றும் வாழை தண்டால் செய்யப்பட்ட பொருட்களாக இந்த பொருட்கள் இருக்கின்றது. ஒவ்வொரு பொருட்களையும் நாங்கள் இப்போ பார்க்க போகிறோம். இது பற்றிய விளக்கங்கள், இதன் பயன்பாடு என்ன, இதன் விலை என்ன, இது சம்பந்தமாக பார்க்க போகின்றோம். ஒரு அற்புதமான பொருட்களாகவே அனைத்தும் இருக்கின்றது. இந்த பொருள் வாழை மரத்தால் செய்யப்பட்டது என்றால் உங்களால் நம்ப முடியுமா? அவ்வாறான ஒரு அற்புதமான பொருளாகவே இது இருக்கிறது. කල්ටරි හෝල්ඩර්ස් රුපියල් 440ක් වෙනවා. right? මේ පවුච් එක ස්මෝල් සයිස් පවුච් එක 2750ක් වෙනවා. මේ මීඩියම් සයිස් පවුච් එක මේක 3200ක් විතර වෙන්නේ. මේක ලාර්ජ් සයිස් පවුච් එක මේක 3500ක් විතර වෙන්නේ. මේල ටිෂු බොක්ස් එක මේක 3000ක් රුපියල් 3000ක් වෙන්නේ. ඊට අමතරව මේ ටේබල් මැට් එක තියෙනවා. බනානා ටේබල් මැට් එක මේක 1400ක් විතර වෙන්නේ. මේ බනානා හොට් මැට් එක මේක රුපියල් 600ක් විතර වෙන්නේ. මේ බනානා ෆයිබර් වලින් හදපු ග්ලාස් මැට් එක මේක රුපියල් 250ක් විතර වෙන්නේ. මේල ෆුඩ් බාස්කට් එක බනානා ෆයිබර් මේක රුපියල් 2300ක් විතර වෙන්නේ. මේ ඇවිල්ලා බොඩි ස්ක්‍රබ් එකක් බනානා ෆයිබර් වලින් හදපු නැචරල් බොඩි ස්ක්‍රබ් එක මේක රුපියල් 550ක් වෙන්නේ. තව බැලුවොත් මේ ෆ්ලවර් පොට් එකක් මේක ග්ලාස් සයිසස් ගොඩක් තියෙනවා මේකේ. මේ ඇවිල්ලා ජුවලරි බොක්ස් ඇවිල්ලා මේක 4250ක් විතර වෙන්නේ. මේල රින් බොක්ස් එකක් මේ ඊට අමතරව අපි ගාව තියෙනවා තව මේ කාපට් එක තියෙනවා. මේක 5250ක් වෙන්නේ. මේ කාපට් එක මේකේ ප්‍රයිස් එක මේ ඇවිල්ලා වෝල් ඩෙකරේට් කරන එක. ஓகே. ඊට අමතරව බනානා ෆයිබර් කා සීට් කවර් එකක් තියෙනවා. ඒක රුපියල් 2500ක් වගේ වෙන්නේ. ඉතින් අරක රුපියල් 1750ක් වෙන්නේ මේ පවුච් එක. මේක ප්‍රයිස් මේක අපි සම්පූර්ණම බනානා ෆයිබර් වලින් කරලා තියෙන්නේ. වීව් කරලා තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් 45000 විතර වෙනවා.